රාජස්ථානයේ ජයිපුර් නගරයේ ඇවිද යනකොට මේ ත්‍රිවිල් එක්ක නැගලා මම දැක්කා අතිවිශාල සිනමා ශාලාවක්. මේ සිනමා ශාලාවේ නම තමයි රාජ් මන්දිර් සිනමා. ත්‍රිරෝදරත මහත්මයාණන් කියනවා ආසියාවේ ලොකුම සිනමාහල කියලා. Biggest cinema in Asia. Capacity of this movie theater sitting is 1,136 people can sit in this. Okay. ලංකාවේ චිත්‍රපටි ශාලාවල සෙනඟ නැති වුණාට මේ වගේ නම් උතුරන්න සෙනඟ ඉන්නවා. ආගන්ටක දුලිය මන්ද. ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයෙන් තමයි බිහි වෙලා තියෙන්නේ බිර්ලා පවුල. බිර්ලා පවුල කියන්නේ ඉන්දියාවේ ඉන්න පොහොසත්ම පවුලක්. ඔවුන් තමන්ගේ දේපල ජනතාවට ලබා දීලා තියෙනවා. එහෙම දීපු එක දේපලක් තමයි මේ ඉදිරියෙන් තියෙන මහා සම්මන්ත්‍රණ ශාලාව. ඒ බිර්ලා සම්මන්ත්‍රණ ශාලාව ඉස්සරහින් මේ තියෙන්නේ ජයිපුර් නගරය. අපි ඉන්න ජයිපුර් නගරයේ පිහිටවපු සවායි විජේ සිං කියන මහරජාගේ පිළිමය සහ ඔහු නමින් නම් කරලා තියෙන වටරවුම සවායි විජේ සිං වටරවුම. ඉන්දියාවේ හැමතැනම හරිම සුලභව දකින්න පුළුවන් මේ වගේ උක්ගස් වලින් උක්පැණි මැෂින්. මේවා ඩීසල් වලින් වැඩ කරනවා, විදුලියෙන් වැඩ කරනවා, එක එක තාලෙට වැඩ කරනවා. ලස්සනම දේ තමයි මේ උක්පැණි මැෂිමේ කරත්තය හදාගෙන තියෙන්නේ ඒ ඩීසල් එන්ජිමෙන්ම යන්න පුළුවන් විදියට. Another one. මේ උක්පැණි හදනකොට නිකම්ම උක්පැණි විතරක් නෙවෙයි, ඒකට තව මිංචි දානවා, දෙහිස්මත් දානවා. මම ගත්ත උක්පැණි දෙකටම උනේ රුපියල් 60යි. ඉන්දියන් රුපියල් 60යි. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ තියෙන මේ ස්ථානයට කියන්නේ අමර් ජවාන් ජෝති කියලා. ඒ කියන්නේ රණවිරු ස්මාරකය. බලමු අපේ රණවිරු ස්මාරක වගේමද කියලා. අර පාරෙන් එහා පැත්තේ තියෙන ස්ථානයේ තමයි අර හමුදා පෙරේඩ් තියෙනකොට ප්‍රභූවරු ඉන්න පැවිලියන් එක. මේ තියෙන්නේ මේ රාජස්ථානයේදී මියගිය රණවිරුවන්ගේ නම්. අපි බලමු අපේ උතුරේ යුද්ධයට සහභාගී වෙලා මියගිය රණවිරුවන්ගේ නමුත් තියෙනවද කියලා. මම අහලා බැලුවා මෙතන ඉන්න ගාඩ් මහත්තයාගෙන් මෙතන ලංකාවේ උතුරේ යුද්ධයට ඇවිල්ලා මැරිච්ච රණවිරුවන්ගේ නමුත් තියෙනවද කියලා. ඔහු එහෙම කිව්වේ නෑ තියෙනවා කියලා. නමුත් මෙතන තියෙනවා 87, 88, 89 වසරවල මියගිය සෙබළුන්ගේ නම්. මට ඉස්සරහින් තියෙන්නේ මේ රාජස්ථාන් ප්‍රාන්තයේ පාර්ලිමේන්තුව.
quality thing. මම දැන් ඉන්නේ රාජස්ථානයේ ජයිපූර් නගරයේ තියෙන මෝති ජුම්රි කියන බලකොටුව ඉස්සරහා. මේ ඉස්සරහින් තියෙන මේ බලකොටුව ඒක රජපෞලට තමයි තාමත් අයිති. අපිට ගිහිල්ලා බලන්න අවසරයක් නැහැ. නමුත් ඒක පාමුල තියෙනවා දේවස්ථානයක්. ඒක ගණේෂ් දෙයියෝ නම දින තැනක්. ඒක බලන්න කියලා තමයි මම දැන් යන්න ලෑස්ති. මේ තමයි ඒ ගණේෂ් දේවස්ථානෙට ඇතුල් වෙන ස්ථානය. අපි ලංකාවේ හා දකුණු ඉන්දියාවේ දකින ගණේෂ් රූප වලට වැඩිය මේ රාජස්ථානයේ දකින ගණේෂ් රූපේ ලොකු වෙනස්කම් ගොඩක් තියෙනවා. පාට කරලා තියෙන විදිහ, ඒ වගේම රූපේ අඹලා තියෙන විදිහ ගොඩක් වෙනස්. මේ රටේ ඒ කියන්නේ මේ රාජස්ථානයේ සම්ප්‍රදායට අනුව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. Sri Lanka. Sri Lanka sir. Yes. Sri Lanka sir. Sri Lanka. Okay. මෙතන ඉස්සරහින් තියෙනවා මේ ගණේෂ් දෙයියන්ගේ වාහනය වෙන මීයාගේ ප්‍රතිමාවක්. Hello. අපිට ඉස්සරහින් තියෙනවා ලංකාවේ වගේම නුග ගහක්. ඒ නුග ගහ වටේට පූජා පවත්වලා වගේම පඳුරු බැඳලා තියෙනවා. මේ ගණේෂ් පන්සල වටේටම තියෙන්නේ ස්වීට් කඩ. ලස්සන නූල්, ඒ වගේම වෙනත් ඇඟේ පළදින්න පුළුවන් ආභරණ වගේ දේවලුත් මේ කඩවල තියෙනවා. ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් ගන්නේ පවුල් කීපයක්. ඒ අතරින් බිර්ලා පවුල ප්‍රධාන වෙනවා. ඉතින් මේ බිර්ලා පවුලේ වත්කම අසීමිතයි. ඔවුන් නිදහස ගන්න කලින් ඉඳලා ඉන්දියාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් වෙච්ච කර්මාන්තකරුවෝ. ඔවුන් විසින් උපයාගත්තු ධනය ජනතාවට පරිත්‍යාග කරලා තියෙන ගොඩක්. ඒ අතරෙම ඔවුන් සෑම ප්‍රධාන නගරයකම ඉඩමක් මිලට අරගෙන අතිවිශාල දේවාල ඉදි කරලා තියෙනවා. මේ එහෙම ඉදි කරපු රාජස්ථානයේ තියෙන විශාල බිර්ලා දේවස්ථානය. මේක ඉදි කරලා තියෙන්නේ අර රජපෞල් වලට අයිති බලකොටුවට පහළින්.
මේ මුළු ගොඩනැගිල්ලම ඉදි කරලා තියෙන්නේ මේ අතිශයින්ම වටිනා කිරිගරුඩ වලින්. අර ඉස්සරහින් තියෙන්නේ රාජස්ථානයේ ජයිපුර වල තියෙන විශේෂ තැනක්. ඒකට කියන්නේ පත්‍රිකා ගේට්ටුව කියලා. මේ පත්‍රිකා ගේට්ටුව ගොඩාක් ලස්සනයි. ඒක ගොඩක් කැටයම් වලින් නිම කරලා තියෙනවා. ඒ වගේම රෝස පාටෙන් පාට කරලා තියෙනවා. රජවරුන්ගේ රූප ඒ වගේම ආරක්ෂකයන්ගේ රූප වගේ දේවල් තියෙනවා. රාජස්ථාන ක්‍රමයට ඇඳපු ලස්සන චිත්‍ර දකින්න පුළුවන්. Hello sir. Just take a pictures. Not really now. Yo, 1 second. No. There's no problem. This pictures click in this Wi-Fi in this. Sir, photos. ඉතින් අස්පයා පිටේ නැගලා මේ වාගේ ගමනක් යන්නත් පුළුවන්.